එක දවසක් අලියෙක් ගඟකින් නාලා කැලේට යනකොට ඒ අලියාගේ ඉස්සරහට හම්බ වුණා ඇඟේ මඩ තවරගත්තු ඌරෙක්. ඉතින් මේ අලියා ඒ ඌරට යන්න ඉඩ දීලා අලියාගේ පාඩුවේ අලියා කැලේ ඇතුළට ගියා. මේ ඌරා ඌරු රංචුව ළඟට ගිහිල්ලා කිව්වා අලියා මට හරි බයයි. මං එනකොට අලියා මට ඉඩ දුන්නා. පාරේ මට එන්න ඉඩ දීලා අලියා පැත්තකින් ගියා කියලා. මේක අහගෙන හිටිය තවත් අලියෙක්. ඉතින් ඒ අලියා ගිහිල්ලා අර පළමු අලියාගෙන් මේ ගැන විමසුවා. එතකොට මේ මුල් අලියා මේ විදිහට උත්තර දුන්නා. මට ඕන නම් තිබුණා ඒ ඌරව පාගල මරලා දාන්න. නමුත් මම කැමති උනේ නෑ මගේ ඇඟේ මඩ තැවෙනවට. අපිටත් හිතන්න තියෙන්නේ අන්නේ දේ තමයි. ඔබ අනුන්ගේ මඩ ඔබේ ඇඟේ තවරා ගන්නවාද? ජීවිතේ සමහර වෙලාවට අපි මිනිස්සු සමග සම්බන්ධතා පවත්වා ගන්නකොට අපි හැඳුනුම්කම් ඇති කර ගන්නකොට ඒ මිනිස්සු මොන ආකාරයේ මිනිස්සුද කියන එක අපි ඉතා දැඩිව තීරණය කරන්නේ නැහැ. ඒ මොහොතේ දකින ඒ මොහොතේ හඳුනා ගන්න මිනිසුන් එක්ක අපි විවිධාකාර සම්බන්ධතා ගොඩනගා ගන්නවා. නමුත් කාලයක් ඕන් එක ඇසුරු කරනකොට කාලයක් ඕන්ව ළඟින් ආශ්‍රය කරනකොට අපිට සමහර අවස්ථාවලදී තේරෙන ඕන් සහ අපි අතර යම් යම් වෙනස්කම් තියෙනවා කියලා. ඇත්තට මේ වෙනස්කම් කියලා කියන්නේ අපේ උගත්කම, අපේ බුද්ධි මට්ටම, අපේ අධ්‍යාපනය, අපි හිතන පතන ආකාරය, අපි යම් කිසි දෙයක් ගැන තීරණ ගන්න ආකාරය, අපි යම් කිසි දෙයක් දිහා බලන කෝණය, මේ සියලුම දේවල් අනිත් පුද්ගලින් එක හැම මොහොතේම සැසඳෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අනිත් අය සම්බන්ධ තීරණ ගන්නකොට, අනිත් අයත් එක්ක අපේ ජීවිතයේ ඇතිවන ප්‍රශ්න වළක්වා ගන්නකොට, ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයනකොට අපි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. ඒ මොකද අපි ඒ ගන්නා තීරණවලදී අපි හැසිරෙන ආකාරය මත අපි ගැන සමාජය තුල ලොකු ප්‍රතිරූපයක් ගොඩනගෙනවා. අපි මෙතෙක්කල් සමාජය තුල ගොඩනගාගත් ප්‍රතිරූපය හානි වෙනවාද, ඒක තවදුරටත් වර්ධනය වෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි ඒ ගන්නා තීරණ මත. ඉතින් ඒක නිසා ඔබ හැම අවස්ථාවකදීම ඔබේ මට්ටමට, ඔබේ තත්වයට ගැළපෙන මිනිසුන් එක්ක ආශ්‍රය කිරීමට පුරුදු වෙන්න. එසේ නොමැතිනම් ඔයා දන්නවනම් මේ කෙනා මගේ මට්ටමට ගැලපෙන්නේ නැහැ, මේ කෙනා මගේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ, මෙයා මගේ এডুকেෂන් ලෙවල් එකට ගැලපෙන්නේ නැහැ කියලා ඕන්ව සම්බන්ධතා මගහරින්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඕන් සමග සම්බන්ධතා පැවැත්වුවට කමන්නේ. නමුත් ඕන් සමග ගැටලු විසඳීමට යාමේදී ඕන්ගේ මට්ටමට ගිහිල්ලා ඒ ගැටලු විසඳන්න උත්සාහ කරන්න එපා. මොකද එතනින් වෙන්නේ ඔයා මෙතුවක් කාලයකට ගොඩනගා කියන තියෙන ඔබේ ප්‍රතිරූපය හානි වීම පමණයි. ඔබට නොගැලපෙන මට්ටමේ ගැටලුවක් නම්, ඔබට නොගැලපෙන පුද්ගලයන් සමග ඇති වූ ගැටලුවක් නම්, ඒ ගැටලුවට උත්තර දීමට වඩා ඔබ එතනදී නිශ්ශබ්ද වී මගහැරීම ඉතාමත්ම කාලෝචිතයි. මොකද ඔබ ඔවුන්ගේ මට්ටමට ගිහිල්ලා ඒ ගැටලුව විසඳලා ජයග්‍රහණයක් ලැබුවත් ඒක සුදුසු ජයග්‍රහණයක් නෙමෙයි. ඒක ඔබේ ගෞරවය රැකෙන ජයග්‍රහණයක් නෙමෙයි. ඒක නිසා හැම මොහොතකම තීරණය කරන්න, හැම මොහොතකම හිතට ගන්න. අපි අපේ සම්බන්ධතා ගොඩනගා ගන්නකොට, අපි ගනුදෙනු කරනකොට අපේ පෞරුෂත්වයට හානි නොවන, අපේ ආකල්ප වලට හානි නොවන, අපේ ගෞරවයට හානි නොවන සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබ මොන දේ කරත්, මොන දෙයට කැමති වුණත්, මොන දේ දිගටම පවත්වාගෙන ගියත් කිසිම මොහොතක අනුන්ගේ ඇඟේ මඩ ඔබ ඇඟේ තවර ගන්න එපා. ඉතින් ඔබ මඩ තවරාගත් ඌරෙකු නොව ප්‍රතාපවත් අලියෙකු බව සමාජයට පෙන්වන්න කරන්න. ස්තුතියි.